හායි යාළුවනේ කුක් විත් දර්ශි channel එකෙන් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් මං අදත් ඔයාලට රසම රස රෙසිපි එකක් අරගෙනයි ආවේ. මේක ඕන මෙනු එකකට ගැලපෙන විනාඩි 5න් හදාගන්න පුළුවන්. ඔයාලා ඔය කපලා විසික් කරන අලු කෙසෙල් එල්ලෙන් තමයි මේක හදාගන්නේ. ඉතින් අලු කෙසෙල් ගෙඩිය මාළුවට හදන්න ඔයාලා එක සුද්ධ කරලා එන්න එකේ ලෙලි ටික තමයි මෙන්න මේ තියෙන්නේ. ඉතින් මං අලු කෙසෙල් ටික මාළුවට තියලා ඒකේ ලෙලි ටික අරගෙන ඒක චූටි කෑලි වලට කපලා ලුණු වතුර ටිකක් දාලා ඒක හොඳට හොදලා ඒකේ තියෙන කහට ටික අරගත්තා. ඉතින් කහට ටික ඇරලා මං ඒකට කහ ටිකක් අත ගන්නවා. ඔයාලට මේ පේනව නේද? මොකද දන්නවද? අලු කෙසෙල් කියන්නේ ඉක්මනට කහට බැඳෙන දෙයක් නිසා ඒකේ ලෙලිවලත් ඒකම වෙනවා. ඉතින් මං ඒක නිසා කහ ටිකක් ගාලා අලු කෙසෙල් ලෙලි ටික හොඳට අත ගාලා පැත්තකින් තියනවා. ඊට පස්සේ තෙල් තාච්චියක් ලිපේ තියලා ඒක හොඳට රත් වේගෙන එනකොට මං ඒකට අර චූටියට කපාගත්ත අලු කෙසෙල් ලෙලි ටික දාලා බෙද ගන්නවා. ඉතින් දැන් මේ විනාඩියකට විතර පස්සේ තමයි මම ඔයාලට මේ පෙන්නන්නේ. ඉතින් මේක බෙදෙන්න ටිකක් වෙලා යන නිසා මං අද මේක බදින්න ගත්තේ දරලිප. ඉතින් ඔන්න දැන් තව ටික වෙලාවකින් බැලුවාම ඒක දැන් රන්වන් පාට වීගෙන තමයි එන්නේ. ඔන්න ඔය වෙලාවේදී හැබැයි මේක බලා ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි හැන්දට හොඳට දැනෙනවා. නිකන් අර ක්‍රිස්පියට තියෙනවා කියලා. ඉතින් මම මෙන්න මේ වෙලාවේදී මෙන්න මේ අලු කෙසෙල් ටික ලිපෙන් බා ගන්නවා. ඉතින් ඊට පස්සේ ඒක බාගෙන පැත්තකින් තියලා මෙන්න මේ වගේ තක්කලි ලුණු ගෙඩියක් කොච්චි කරලා කොච්චි නැත්තම් මේකට අමු මිරිස් දාන්නත් පුළුවන්. ඊට පස්සේ ගම්බිරිස් කුඩු චුට්ටක්, ඊට පස්සේ ලුණු කුඩු ටිකක්, උම්බලකඩි කුඩු ටිකක්, ඒ වගේම නාරංගෙඩියකුත් කපලා අරගෙන ඒ පහේ ටිකත් එකතු කරලා අපි රසම රස අලු කෙසෙල් එලි වලින් සම්බෝලයක් හදන්න තමයි මේ හදන්නේ. මේ තියෙන්නේ මම බෙදලා අරන් තියාගත්ත අලු කෙසෙල් එලි ටික. ඒ ලෙලි ටිකට ටිකෙන් ටික තක්කාලි ටික, ඊට පස්සේ කපලා අරගත්ත ලුණු ගෙඩිය, ඒ වගේම කොච්චි ටික, ඒ සේරම එකතු කරලා ඊට පස්සේ අන්තිමට ගම්බිරිස් කුඩු ටිකයි ලුණු කුඩු ටිකයි එකතු කරනවා. ඉතින් ඔයාලට තව සැරට කන්න ඕනි නම් මේකට කෑලි මිරිස් කුඩු ටිකත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මං උම්බලකඩ කුඩු ටිකත් එකතු කරලා අර අපි කපලා අරන් තියාගත්ත නාරන් ටිකත් මේකට එකතු කරලායි දැන් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මෙහෙම රසට හොඳට අර පහේ ටික කලවම් වෙන්න, දෙහි ලුණු හොඳට වැදෙන්න අතින් පොඩි කර කර හොඳට අනා ගන්නවා. දැන් නම් මේ වෙලාවේ මාරම සුවඳයි. තනිකර අර බටු බැදලා සම්බෝල හදනවා නේද? අන්න ඒ රස තමයි මේකෙන් එන්නේ. ඉතින් යාළුවනේ ඔන්න මගේ අලු කෙසෙල් එලි වලින් හදපු රසම රස සම්බෝලේ හදලා ඉවරයි. ඔයාලත් මේක හදලා බලන්නකෝ. ඇත්තම අයයි කවදාවත් අලු කෙසෙල් එලි නම් විසික් කරන එකක් නෑ. කෙසෙල් ගෙඩිය රසට වඩා මේකේ ලෙල්ල බෙදලා ගත්තාම මාරම රසයි. පරිප්පුවක් හදලා ගත්තාම ආයි මේක එක බත් මරන්න පුළුවන්. ඉතින් මම සඳුදා උදේ අපේ හස්බන්ඩ්ට අරයි යන්න තමයි මේ සම්බෝලේ හැදුවේ. ඉතින් මං ඒකට අලු කෙසෙල් කිරට මාළුවක් හදලා අර ලෙලි ටික සම්බෝලයක් හදලා බිත්තර ගෙඩියක් තම්බලා ඒකට චිලි පේස්ට් ටිකකුත් එකතු කරගත්තා. ඉතින් මෙන්න මේ ටික හොඳටම ඇති. රතු හාල් බත් එක්ක කනකොට ආයි ඒ වගේමයි මේකට පරිප්පුවකුයි කරවල හොද්දකුයි හදාගත්තා නම් ඒකත් ගැලපෙනවා. ඉතින් යාළුවනේ ඔයාලත් අලු කෙසෙල් එලි සම්බෝලයක් හදලා රසයි නම් මටත් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම හදලා බලන්නත් ඕනි. ආයි මේක නම් අමතක වෙන්නෙත් නෑ. ඉතින් අපේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි ආයි ලස්සන රෙසිපි එකකින් හමු වෙමු. අපිව ලයික් කරලා ෂෙයා කරලා අපිට සපෝට් එකක් ලබලා දෙන්න. සතුටින් ඉන්න.